මේ වරෙන් කුඹට සීනයක් කියන්න. උඹට මතක දවසක් බස් එකේදී කෙල්ලෙක්ට නම්බරේ දුන්නා. ඒකි මට කතා කරනවා බං. ඒකි ලව් කරන්න නම් හොඳේ කියන්නේ නෙමෙයි මචං. මට වීඩියෝ ඉඳලා එවනවා. හම්බ වෙන්න එන්න පුළුවන් දැවුවම එන්නම් කියලා කිව්වා. කොහෙද බං ඒකි එක් කියන්නේ? වැඩක් කරගන්න පුළුවන් එකක් වගේ. මං හිතන්නේ හොඳට කොල්ල එක්ක ගියේ එකක්ද කොහෙද? අවුල කියන්නේ මම මීට කලින් රූම් ගිහින් නෑනේ බං. උඹ දන්න තැනක් තියෙනවා නම් සෙට් කරපන්කෝ. උඹ මීට කලින් රූම් ගිහින් තියෙන කෙන්න මේ ගැන සාමාන්‍යයෙන් හරි දන්නවා ඇති. ඒත් මීට කලින් කවදාවත් රූම් ගිහින් නැත්තම් උඹට මේ ටික ගොඩක් වැදගත් වෙයි මචං. ඇත්තටම රූම් යන එක වැරද්දක් කියලා මම හිතන්නේ. මං කියන්නේ ලව් කරන කපල් එකක්. හොර කපල් එකක් වුණත් ඉතින් දෙන්නගෙම කැමැත්තෙන් නම් ඒකත් වැරදි කියන්න බෑනේ බං. කතාව මෙහෙමයි. මේ රූම් AC සහ non AC කියලා කොටස් දෙකකට බෙදෙනවා. සාමාන්‍ය රූම් එකක අවම ගාස්තුව රුපියල් 800ක් විතර වෙනවා. රූම් එකේ කන්ඩිෂන් එක මේ ගාණ වැඩි වෙනවා. රුපියල් 2000කට විතර හොඳ තත්ත්වයේ රූම් එකක් ගන්න පුළුවන්. නයිට් එකක් ගහනවා නම් අනිවාර්යයෙන්ම මේ ගාණ ඩබල් වෙනවා. ෂෝට් ටයිම්, ලොන් ටයිම් කියලා බෙදෙන්නේ මේක. ගොඩක් උන් යන්නේ ඉතින් ෂෝට් ටයිම් තමයි. ඒ කියන්නේ උදේ 9 ඉඳන් හවස 5 වෙනකම්. ඒ කියලා ඉතින් 9 වෙද්දිම එතන ගිහින් ඉන්න එපා බං. කැතයිනේ. විනාඩි 10ක් 15ක් පරක් වෙලා බලයන්. හවස 5 වෙනකම් ඉන්න ඕනි කියලා ඒකුත් නැහැ. උඹලට ඕනි වෙලාවක ආපහු එන්න පුළුවන්. තව වෙලා ඉන්න ඕනි කියලා හිතෙනවා නම් ඒත් අවුලක් නැහැ. හැබැයි ඉතින් ඒ හැම අමතර පැයකටම ගාණක් ගන්නවා. යද්දි අනිවාර්යයෙන්ම දෙන්නම ID කාඩ් අරගෙන ඵලයල්ලා මතක් කරලා. මොකද හදිස්සිය හරි පොලිසියෙන් පැන්නොත් රිසෙප්ෂන් එකෙන් ඉල්ලන්නේ රූම් වල ඉන්න කපල් වල ID ටික. වයස 18ට වැඩි නම් කිසි අවුලක් නැහැ. හැබැයි 18ට අඩු නම් එවලෙම දෙන්නම් පොලිසිය තමයි. ඊට පස්සේ ඉතින් කතාව ඉවරයි කියලා දන්නවනේ. ඒකින්ද 18ට අඩු කෙල්ලන්ව අරන් යන්න තියා හිතන්නවත් එපා කොල්ලෝ. කොටින්ම බාල වයස්කාර කෙල්ලෝ එක්ක ආශ්‍රයයක්වත් තියාගන්න එපා. උඹලා ID කාඩ් දෙක දුන්නම ඒවා ලොග් පොතේ සටහන් කරගන්නවා. සමහර තැන්වල නම් අත්සන් ගන්නවා. ඒ වගේම සමහර තැන්වල ID දෙක තියාගන්නවා උඹලා ආපහු යන වෙලාව වෙනකම්. ගොඩක් දුරට එහෙම කරන්නේ ගාන පස්සේ ගෙවන තැන්වලදී. උඹලා එවලෙම ගාස්තු ගෙව්වම රූම් බෝයි කෙනෙක් උඹලව රූම් පෙන්නන්න එක්කගෙන යයි. හොඳ තැනක් නම් ඒ කියන්නේ කාමර ගොඩක් තියෙන තැනක් නම් උඹලට කැමති රූම් එකක් තෝරගන්න දෙනවා. පොඩි තැනක් නම් ඉතින් රූම් බෝයි පෙන්නන එක තමයි ගන්න වෙන්නේ. එතනදී උඹලට තවල් දෙකකුත් පොඩි සබන් කෑල්ලකුත් දෙයි. ලන්ච් එක එහෙම ඕනි නම් මතක් කරලා එවලෙම ඌට කියපන්. මොකද සමහර තැන්වල රූම් එකේ ෆෝන් එක බෙල් එක නැති වෙන්න පුළුවන්. 800ට තියෙන රූම් කැලියට නම් යන්න එපා මචං. මොකද සේරටම වඩා වටින්නේ ආත්ම ගරුත්වයයි ආරක්ෂාවයි. අපිට නැති වුණා එල්ලට. උඹ ලව් කරන කියන්න ඊයටවත් අඩු ගානට තියෙන තැන්වලට එක්ක යන්න එපා. රටාඹලියෙන් හදපු චරස්පරස් ගාන ඇඳන් ජරා වෙච්ච බිත්ති කලින් ගිය එකාගේ පෙරළු මල් සුවඳ අඩු ගඳ ගන්න බෙඩ්ෂීට් ජරා වෙච්ච බාත්රූම් අනික ඔය වගේ තැන්වල ඉන්න කැසියර් කාරයෝ එක්ක යන කෙල්ල දිහා බලන්නේ තම්බි අරක් දිහා බලනවා වගේ. උඹ මල පයින් එකෙක් නම් වලියකුත් දාගෙනයි එන්න වෙන්නේ. උඹලා මොන රූම් එක තෝරගත්තත් ඇතුළට ගිය ගමන් දොර ලොක් කරපන්. යතුරු අරන් දොරේ ඇතුල් පැත්තේ යතුරු කටේම තියපන්. මොකද ඇඳ තියෙන්නේ දොර කෙලින් නම් යතුරු හිලෙන් ඕනිය කෙට්ට උඹලා බලන්න පුළුවන්. ජනෙල් වහලා ලොක් කරපන්. කර්ටන් වහපන්. බාත්රූම් එක ඇතුළ ඇඳ යට බලන්න තියෙන හැමතැනම බලපන්. ලයිට් නිවල බලපන්. කාමරය ඇතුළට එළියේ එන හිල් තියනවද කියලා. තියෙනවා නම් ඇහැ තියලා බලපන්. එළියේ කෙට්ට ඒ වයින් බලන්න පුළුවන්ද කියලා. රතු පාට චූටි බල්බ් පත් වෙනවද කියලාත් බලපන්. මොකද කැමරා හංගලා තියෙන්නත් පුළුවන්. ඔය ටික බලලා කෙල්ල දිහාත් බලපන් ඉතින්. නැත්තම් ඒ කියයි යන්න මේ මොන මගුලක්ද කියලා. පුළුවන් නම් යද්දි ටවල් දෙකක් අරන් ඵලයන්. මොකද ඔතන තියෙන්නේ 100 ගාණක් වියදාන ටවල්. සමහර තැන්වල නම් පාවිච්චියෙන් පස්සේ ටවල් රම්බලා හොදනවා. ඒත් සමහර ඒවා අවුවට දාලා නිකම්ම ගෙනත් තියනවා. සෞඛ්‍ය ආරක්ෂාව අංක 1 හින්දා ටවල් වගේම පුළුවන් නම් සබන් කෑල්ලකුත් අරන් ඵලයන්. කෑමත් පිටින් අරන් යන එක තමයි හොඳ. මොකද රූම් බෝයි කෑම එකගෙන දොරට තට්ටු කරද්දී බෞද්ධතම අවස්ථාවේ ඉන්නත් පුළුවන්. එතකොට ඉතින් උගේ අම්මා අප්පා මතක් කරලා වැඩක් නැහැ. ඒ වගේම කෑම එකට නිදි පෙරි දාලා දෙන්නත් පුළුවන්.
උඹලා හැරෙනකොට ගොඩක් දේවල් වෙලා තියෙයි. එක එක සද්ද ඇහෙනවා නම් ෆෝන් එකෙන් රොමැන්ටික් මියුසික් එකක් දාපන්. ගිය වෙලාවෙ ඉඳන් සෙල්ලම මරන් කන්නේ නැතුව පොඩ්ඩක් ඒකිට හිතට දැනෙන විදියට දවස ගත කරපන්. කතා කරන ගමන් කන්න ජම්බු පීන, ටිපිටි, රෙඩ් බුල්, බියර්, බීම වගේ දේවල් අරන් ඵලයන්. ඒ වගේම ඉතින් වැදගත්ම දේ නම් අමතක කරලා යන්න එපා කොල්ලෝ. කොන්ඩම් එකක් හරි ටැබ්ලට් හරි මතක් කරලා ගනින්. නැත්තම් ඉතින් දෙවනි පාර ඉන්න වෙන්නේ උඹලගේ ගෙදර රූම් එකේ තමයි. ඉතින් වැඩේ ඉවර වෙලා එන්න කලින් බෙඩ්ෂීට් පිළිවෙලට නවලා ෆෑන් ලයිට් ඕෆ් කරලා තැන් තැන්වල වැටුනේවා තියෙන පිහ දාලා කුණු කසල ඩස්බින් එකට දාලා කාමරේ නීට් කරලා වරෙන්. එහෙම කරන්න කියලා කවුරුත් කියන්නේ නැහැ. ඒක උඹලම හිතලා කරපන්. කෙල්ලෙක් කොල්ලෙක් එක්ක රූම් යන්න එන්නේ එක්ක කොල්ලගේ බලකිරීම මත උගේ හිතර දෙයි කියලා නැත්තම් මේ දේවල් දුන්න නැත්තම් ඌ වෙන එකක් පස්සේ ආයි කියලා. මම මේ කියන්නේ සිරාලව කරන උන් ගැන. ඒකි උඹෙන් ආරක්ෂාවක් රැකවරණයක් බලාපොරොත්තු වෙනවා. ඒකි උඹ ගැන තියපු විශ්වාසය රැකපන්. ෆෝන් එක පැත්තකට දාලා හිතේ විතරක් රෙකෝඩ් කරගනින්. ඕවා ලීක් කරලා පව පුරව ගන්න එපා. ගෙවා ගන්න කල්මදි වෙයි. උඹේ ජීවිතේ ජීවත් වෙලා